බොහෝම කලකට පෙර සත්තුන්ට කතා කරන්න හැකි වූ ලස්සන ගමක විශාල මීහරකෙක් හිටියා. මේ මීහරකා ගොවියෙක්ගේ ගොවිපලේ තමයි ජීවත් වුනේ. එයා ගොවියාගේ කුඹුරු වැඩවලට උදව් කරා. ගොවියා මේ මීහරකට ගොඩක් ආදරය කරා. එයා මීහරකට හොඳම කෑම බීම දුන්නා. එයා මීහරකව හොඳින් රැක බලා ගත්තා. ලස්සන උදෑසනක මේ ගොවියා මීහරකව තනකොළ කන්න එක්කගෙන යනවා. ටික දුරක් යනකොට ගොවියට හොඳටම මහන්සියි. ඔහු හිතනවා මම ටිකක් විවේක ගත්තොත් හොඳයි කියලා. ඔහු ලස්සන ඇපල් ගහක් යට ගිහිල්ලා වාඩි වුණා. මීහරකත් එතනම තනකොළ කනවා සතුටින්. ඒත් ඔන්න ඔය වෙලාවේ බඩගිනි කපටි වෘකයේ ගොවියා දිහයි මීහරක දිහයි හොරෙන් බලාගෙන හිටියා. මේ මීහරකා අද මට දවල් කෑමට ගන්න තිබුණා නම් ඒන් මේ මිනිහව උලින් එලවලා ඉඳවී වගේ. එක පාරටම වෘකයා කියලා ගර්ජනා කරමින් ගොවිරාලයි මීහරකයි ඉදිරියට ආවා. මට ඔයාලගේ ප්‍රශ්න කීපයක් අහන්න තියෙනවා. උත්තර දෙන්න බැරි වුණොත් මේ මීහරකා මගේ. ගොවිරාලයි මීහරකයි ටිකක් පුදුම වුණා. මොනවද මේ කපටි වෘකයා අහන්න යන්නේ කියලා ඕන් හිතුවා. ආල බලගත් අන්තියද මීහරකේ ඇයි බිමිහෙකුගේ සේවය කරන්නේ? මම ගොවිලාලකින් උරු හාටවා. එයා මට හොඳට ගන්න දෙනවා. අපි ඉසිනෙක් ගණ්ඩ උදව් කරගන්නවා. එහෙනම් ගොවිරාල කියමු බහන්න මේ මීහරකව යටත් කරගෙන ඉන්නේ කොහොමද කියනවා. ඔයාගේ ඔය අතේ තියෙන මැජික් ශස්ත්‍රියද? නෑ ඒක මායායස්තිය නෙවෙයි. ඒක තමයි මගේ නුවණ. නුවණ මොකක්ද? ඒක උත්තරයක් නෙවෙයිද? මට දැන් මේ මීහරකව ගෙදර ගෙනියන්න ඕන. මට ඔයාලට නුවණ පෙන්නන්න පුළුවන්. හැබැයි දැන් ඒක මං ගාව නෑ. ඒත් මට ඔයාලට දිනස් පෙන්නන්න පුළුවන්. හැබැයි එතු කොන්දේසියක් යටතේ. මොකක්ද ඔබගේ කොන්දේසිය? මම ලුවන ගේනකන් ඔයාන්නේ ගහට බැඳල පියනවා. එතකොට මගේ මීහරක ආරක්ෂා දෙනවනේ. වෘකයා එයට එකඟ වුණ නිසා ගොවිරාලත් වෘකයව ගහට තියලා හොඳට ලණුවකින් බැන්දා. ඊට පස්සේ ඔහු නුවණ ගේන්න ගෙදර ගියා. මීහරකා ඒ දිහා බලලා hina වුණා. වෘකයට ඒක තේරුනේ නැති වුණත් ඔහු බලාගෙන හිටියා ගොවිරාල එනකම්. පැය ගානකට පස්සේ ගොවිරාල ආවා. අතේ ලොකු පෙට්ටියකුත් තියාගෙන. ඔහු පෙට්ටිය විවෘත කළා. වෘකයා බලද්දී පෙට්ටිය හිස්. නුවණ කොහෙද ඒක? ඔයලා එක්දී නෑවග? ඕ ඒක ප්‍රෙප්පිය තෙලකරේ. ඔයාට ඒක ප්‍රේම්නේ නැක් මං ඉන්න මං ඔයාව නිහන්න. ළඟ එදිනින් බලන්න. වෘකයා ඉක්මනට පෙට්ටියට රිංගුවා. නුවණ බලන්න. එක පාරටම ගොවිරාල පෙට්ටියේ පියන වැහුවා. වෘකයා ඇතුලේ හිර වුණා. වෘකයෝ නුවණ බොහොම වටිනවා. පෙට්ටියට තාන්න බෑ. නුවණ හිතේ තියෙනවා. ඒක හොයාගන්න ඕන. හරියට හංගලා තියෙන නිදානයක් වගේ. මම ආයේ කවුරුවත් අඩතත් තේරු කරන්නේ නැහැ. මන් දැන්ඉඳලා වඩාත් යහපත් වෙනවා. අනේ මාව එළියට ගන්න. වෘකයව පෙට්ටියේ හිර කරලා ගොවිරාල මුළු දවසක්ම තිබ්බා. ඊළඟ උදෑසන ඔවුන් දැක්කා වෘකයා හොඳ පාඩමක් ඉගෙනගෙන ඇති බව. ඉතින් ඔවුන් පෙට්ටිය ඇරලා වෘකයාට යන්න දුන්නා.
එදා ඉඳලා වෘකයා හැම සතෙක්ටම ගරු කරා. කුරුල්ලන්ගේ ඉඳලා පුංචි කුරුමිනියා දක්වා හැම සතෙක්ටම ආදරය කරා.